අපි යනවා view point cafe. view point cafe. මාරම ලස්සන පොට්ටයක් එතන. ගිහිල්ලා බලමු. අම්බෝ රස්නේනේ. මාරම රස්නයක් තියෙනවා. Phuket view point cafe. කොහෙද යන්නේ? Okay. හලෝ. අවුරුදු කර වෙලා ඇවිල්ලා තියන්නේ දෙන්න. කළු වෙලා තියෙන හොඳටම. කමන්නේ. ලස්සනයි. යන්න තමයි තියෙන්නේ. ලස්සනයි යාලත්. දැක්කද සමනලේ? කොයි පැත්තේද ඉන්නේ? රසයිද? යාස්ලේ මම නම් ආස නැහැ. ඊළඟට යන්නේ අර නෙළුම් පොට් එකට. පොට් එක. එපා. යා. ඉතින් view point එක බලලා ඉවර වෙලා අපි දෙන්න මේ යන්න හදන්නේ අලුත් තැනකට. ඉතින් යන අතරමඟදී අපිට හම්බුණා කුරුම්බා කඩයක්. ඉතින් අපි එතන නවත්තලා කුරුම්බා බීලා ඊළඟට යද්දි අපිට හම්බුනේ මෙන්න මේ වගේ ගොඩාක් පළතුරු තියෙන කඩයක්. මේක දැක්කම නම් මට මතක් වෙන්නේ ලංකාව. මොකද ලංකාවෙත් මේ වගේ ගොඩක් තියෙනවනේ පළතුරු. ඉතින් කාලෙකින් කාපු නැති නිසා අපි ගත්ත peer. ඉතින් ඒකත් අරගෙන අපි ආයේ ගමන පටන් ගන්න තමයි මේ හදන්නේ. රස නෑ? හොඳයි. ඉතින් එතනත් අපි නවත්තලා පොඩ්ඩක් වෙලා ඉඳලා අපි ආයෙත් අපි දෙන්නගේ ගමන පටන් ගත්තා. ඉතින් තායිලන්තේ ගැන කියද්දි තායිලන්තේ ගොඩක් ලස්සනයි වගේම තමයි එහෙ ඉන්න මිනිස්සුත්. ඒගොල්ලොත් මාර හොඳයි. ලංකාවේ අපේ මිනිස්සු වගේම තමයි ඒගොල්ලොත් මාරම හිත හොඳ මිනිස්සු තමයි එහෙ ඉන්නේ. ඉතින් මං ජපානේදී හරිම අඩුවෙන් දැක්ක දෙයක් තමයි ඒක. ඔන්න බලන්නකො මං ඊළඟට දාන වීඩියෝ ක්ලිප් එකෙන් ඒක ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන්.
අපි ආවද ලේසි කොකනට් පූල් ක්ලබ් එකට. ඔන්න කජු කෑල්ලක් ගත්තේ. රසයි. ඉතින් අපි පූල් ක්ලබ් එකේ නම් වැඩි වෙලාවක් හිටියේ නැහැ. ඉතින් අපි දෙන්න හිතපු තරම් ඒකේ දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉක්මනින් එතනින් ඇවිත් වෙනත් තැනකට යන්න තමයි මේ හදන්නේ. ඉතින් බලන්නකෝ ඊළඟට අපි කොහෙටද ආවේ කියලා. ඊළඟට අපි ආවේ පතොන් මාකට්. ඉතින් මාකට් එකට යන්න කලින් අපි ආවා පතොන් බීච් එක පැත්තට. ඉතින් බීච් පැරිෂුට් යනවා නම් මෙන්න මෙතනට આવොත් පුළුවන් ඒකත් කරලා බලන්න. ඉතින් අපි දෙන්නට මේ වැඩේ කල් දාන්න ගිහිල්ලා කරන්න ඕනේ නැහැ. ඉතින් දැන් මතක් වෙද්දි නම් ගොඩක් දුකයි. ආයෙ ගියාම අනිවාර්යෙන්ම කරනවා. මේක අනිවාර්යෙන්ම කරලා බලන්න ඕන දෙයක්. ඉතින් මොනා කරන්නද? කරන්න ඕනේ නැහැ. ඉතින් ඊළඟට අපි බීච් එක පැත්තෙන් ආවා මාකට් එක පැත්තට. හවස් වෙලා තිබුණත් ගොඩක් රස්නෙයි. ඉතින් ගත්ත අපි වෝටර්මෙලන් ජූස් එකක්. ඒකත් අරගෙන ඊළඟට අපි යන්නේ මාකට් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මම වීඩියෝ එකේ කලින් පෙන්වුවේ පතොන් මාකට් එකේ තියෙන දේවල් වලින් පොඩ්ඩක් දේවල් විතරයි. ඉතින් අපි මේ වීඩියෝ ක්ලිප් ටිකෙන් බලමු රෑට මොනවද පතොන් මාකට් එකේ කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් මේ පතොන් මාකට් එකේ දවල්ට වගේම තමයි රෑටත් ගොඩක් ෂොප් ඕපන් එකේ තමයි තියෙන්නේ. ඉතින් 12න් පස්සේ නයිට් ක්ලබ් පබ් වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් අපි මුලින්ම ගියා බීච් එක ගාව තියෙන ස්ට්‍රීට් ෆුඩ් කන්න. එවැනි කෑම එක කොහොමද කියන්නේ? අන්න හරි. ඒක වැදුනා. හරියට මේ හතරක් විතර. පොඩි එක්කෙනාගේ ආසාව. හරි. Thank you සාවදිකා. අෆුල්කා. පොඩි එක්කෙනාගේ ආසාව. හරි. එන්නේ ටොයිලට් එකට ගිහින් ඉතින් මෙහෙ මොන මාකට් එකට ගියත් පළතුරු වලින් පිරීලා තමයි තියෙන්නේ හැමතැනම. ඉතින් ප්‍රයිසස් ගැන කිව්වොත් ප්‍රයිසස් වලිනුත් ගොඩක් අඩුයි මේවා. ඉතින් ඇති වෙනකම් පළතුරු කන්න තමයි තියෙන්නේ මෙහෙ ආවොත්. ඉතින් ඔහොම ඇවිදගෙන යද්දී ඊළඟට අපි දෙන්නගේ හිත ගියේ මෙන්න මේ දෙලුන් ජූස් එකට. ඉතින් මේ අංකල් කිව්වේ මේකට සීනි දාලා නැතුව තමයි මේක හදලා තියෙන්නේ කියලා. එහෙනම් try කරලා බලමු. රසයිද? රසයි.
ඉතින් කොහෙ ගියත් තවත් තියෙන කෑමක් තමයි මෙන්න මේ ස්ටිකි රයිස් කියන කෑම එක. ඉතින් මේ කෑම එක හැමතැනම නම් එක වගේ රස නැහැ. රස තැනුත් තියෙනවා. ඉතින් ඒ අතරමඟ මෙන්න මේ වගේ පණු කෑමක් තියෙනවා. දැක්කමත් පොඩ්ඩක් අප්පිරියයි. ඉතින් අපි දෙන්න නම් ආසුනේ ගොඩක්ම මෙහි තියෙන පළතුරු වර්ග වලට තමයි. මොකද ජපානයේදී අපිට මේ පළතුරු වර්ග හොයා ගන්නවත් නැහැ. අනික හරිම අඩු මිලකට තමයි මෙහි පළතුරු වර්ග තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට හම්බුණා අලුත් කෑමක්. මෙන්න මේ කෑම එක හදලා තියෙන්නේ පොල් වලින් ළමයි. අපි හිතුවටත් වඩා මේ කෑම එක මාරම රසයි. කාලා බලමු. ඒක රසයි. ඕං බලාගෙන. මේ සෙට් එක මාරු. මල් කඩේකුත් තියෙනවා. මොනවද මේ? ඉතින් මේ ලයිට් දාලා තියෙන මෙන්න මේ වාහනේ මොකක් කියලාද ඔයාලා හිතන්නේ ළමයි? මේක ටැක්සි එකක්. මේක යද්දි යන්නේ සින්දු දාලා හරිම සද්දෙට. ඉතින් මම මේක පළවෙනි වතාවට මෙහෙදී තමයි දැක්කේ. ඒක ෂෝක්. ඉතින් ගිහිල්ලා බලන්න ඕනේ අනිවාර්යෙන්ම. තමයි පතොන් මාකට් එකේ අපි දෙන්නගේ දවස ගෙවුනේ. අපිට හොටෙල් එකට යද්දි හම්බුණා පාර අයිනේ සුපිරි කෑම එකක්. ඉතින් බලන්නකො මේ කෑම එක හදන විදිය. ඉතින් මේකත් ක්‍රේප් එකක් වගේ තමයි. ඒ වුණාට රස පොඩ්ඩක් වෙනස්. ඉතින් අපිට රෑ වීඩියෝ ගන්න කොහොම හරි උනේ නැහැ. ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ පතොන් මාකට් එකේ. ඉතින් තායිලන්ඩ් වීඩියෝ වල තවත් වීඩියෝ සෙට් එකක් තියෙනවා. ඉතින් වීඩියෝ ගැන පරක් වුණා ටිකක්. මේ වීඩියෝ ටික ඉක්මනින්ම අරගෙන එන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එක අරගෙන එනකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.